අන්තර්ගතය පිළිබඳ මම පොඩි හැඳින්වීමක් කරන්නම් ඕනම කෙනෙකුට මේක ඇත්තම සංධ්‍යාමාරු සෝපත් වෙනවා කියන කාරණාව සම්බන්ධයෙන්. අංගන්තල කියලා කියන්නේ අංගම් බටයක විසින් තමන් අංගම් පිටියක පුහුණු වීම කරන මොහොතකදී හෝ අංගම් පොර පිටියක අංගම් සටන් පිටියක හෝ අංගම් පොර පිටියක හෝ යුද පිටියකදී පුහුණු වීමකදී හෝ තමන්ට ශරීරයේ යම් අංගයකට යම් හානියක් සිදු වෙනම් මෙන්න මේ හානිය වැළැක්වීම පිණිස මේක හේතුවක් වෙනවා. කොහොමද වැළැක්වීම පිණිස හේතුවක් වෙන්නේ? කියන්නේ ශරීරයේ තියෙන ඉසකය ගහින් පටන් අරගෙන පය මාපට කිල්ල දක්වා වූ පරාසය තුළ ඇති සෑමම අංගයක් ශක්තිමත් කිරීම, නිරෝගීමත් කිරීම, පිරිසුදු කිරීම කියන කාරණා තුනට මේ තෙල්ලක අවශ්‍ය වෙනවා. එතකොට ශක්තිමත් කිරීම, පිරිසුදු කිරීම කියන කාරණා වලට අමතරව ශාරීරික නම්‍යශීලීතාවය ඇති කිරීමටත් මේක සාධක වෙනවා. ඒක පරිබාහිර වශයෙන් ආලේප කිරීමේදී අභ්‍යන්තරික ඉන්ද්‍රියන්ට මේන් බලපෑමක් සිදු කරන්න පුළුවන් ද කියන කාරණා සම්බන්ධයෙන් ලෝකේ පරීක්ෂණ බටහිර විද්‍යාවත් කරපු අවස්ථා තියෙනවා. බටහිර විද්‍යාවේ සොයා ගැනීම මොනවයි විවිධ භාම විශේෂ සොයාගෙන තිබුණා. ඒ අතර ශරීරයේ ආලේප කරන දෙයක් සාමාන්‍ය සියල් සිදුරු සහිත තැනක ඒතොර ඒ රසායනික ක්‍රියාවලියකට භාජනය වෙලා ඒ රසායනික ක්‍රියාවලිය තුළින් රුධිර කේශනාලික හරහා ශරීරයේ යම් යම් ස්ථාන කරා මේ යම් රසායනික ක්‍රියාත්මක වීම කර හැකි කියන කාරණා සම්බන්ධයෙන් හෙළ වෛද්‍ය විද්‍යාවේ ඕනෑ තරම් සාක්ෂි තියෙනවා සහ ඒකට අදාළ විද්‍යාත්මක පසුබිම තියෙනවා. ඒ නිසා මේ අංගම් ශාස්ත්‍රය කියලා කියන්නේ ශරීරගතව යම්කිසි හානියක් සිදු වෙන්නට කලින් ඒ වළක්ව ගන්න පුළුවන් තෙල් එකක්. ඒ කියන්නේ යමෙක් යම්කිසි විදියකට දෛනිකව මේ අංගම් තෙල ඔබගේ සංදි වල ආලේප කිරීම. ඒක ශරීරයේ සියලුම ඉන්ද්‍රියන් ස්පර්ශ කරන තෙල් එකක් වෙනවා වගේම වේදනානාශකයක් විතර පැහැදිලිවම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඊළඟ කාරණා තමයි ශරීරයේ දැන් ඒ කියන්නේ පිරිසුදු වීමසේ ප්‍රකෘති කිරීමද ශක්තිමත් කිරීම තුළ. ඒ කියන්නේ දැන් උදාහරණයක් අංගම් තෙල් එක යමෙක් මේ ආලේප කරද්දී ගන්නවා කියලා අපි කියන්නේ අංගම් තෙල් ගාද්දී කෙනෙකුගේ ශරීරයට ඒක ඔසවන්න පුළුවන් බර අපි හිතමුකෝ සාමාන්‍යයෙන් මේ 10කට බාහිරකට සාමාන්‍ය කිලෝ 10ක් ඔසවන්න පුළුවන් කියලා. මේ අංගම් තෙල් එක පාවිච්චි කරලා යුද පිටියකින් සටන් කරන්න යන්නේ එකම හේතුව තමයි ඒ මොහොතේදී අපිට සාමාන්‍ය කිලෝ 10ක් ඔසවන්න පුළුවන් පුද්ගලයා සමහරට ඒක හුස්මත් එක්ක වෙනස් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. කිලෝ 20 30 සමහර 50ක් උස්සන්න පුළුවන් වෙන අවස්ථා තියෙනවා. මේ වගේ කියන්නේ ශරීරයේ ශක්තිමත් වීම පිස. බාහුව ශක්තිමත් වීම එම මොහොතේ සිදු වෙනවා. දිගින් දිගට ගෑවට පස්සේ හැමදාම මේක ශක්තිමත්ව පවත්වා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මාංශපේශි ශක්තිමත් වීම සහ මාංශපේශි ප්‍රාණවත් වීම කියන කාරණා මෙතෙන්දි සිදු වෙනවා. ඒ නිසා තමයි මේ තෙල් එක අංගම් ප්‍රාණ කියලා අපි නම් කරෙත් අන්නේ ඒ කාරණාවත් එක්ක